මගේ ජීවිතේ නම් මං ආසම කාලේ තමයි මේ නත්තල් කාලේ. ඉතින් දෙසැම්බර් මාසේ පටන් ගැනීමත් එක්ක නත්තල පටන් ගන්නවා. නත්තල ගැන ඔයාලා මොන වගේ දෙයක්ද හිතන්නේ? ඔයාලට එන හැඟීම මොකක්ද නත්තල් කාලේට? මේ නත්තල කියන ලස්සන උත්සවය මුළු ලෝකෙම සමරනවා. මේ නත්තලේ පටන් ගැනීමත් එක්ක මගේ ජීවිතේට නම් හරි නැවුම් හැඟීමක් එනවා. මං හිතනවා ඔයාලගේ ජීවිතවලටත් ඒ වගේම ලස්සන නැවුම් හැඟීමක් එනවා ඇති කියලා මේ නත්තලත් එක්ක ඒ වගේම මේ දෙසැම්බර් මාසේ පටන් ගැනීමත් එක්ක. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මුළු ලෝකෙම සමරන නත්තල රොමේනියාවේ සමරන්නේ කොහොමද කියලා. රොමේනියාව නත්තල වෙනුවෙන් හැඩවෙලා තියෙන්නේ කොහොමද කියලා. රොමේනියාව නත්තල වෙනුවෙන් සැරසිලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම අපේ ලංකාව ලෝකේ තියෙන අනිත් රටවල් නත්තල වෙනුවෙන් සැරසෙනවා. ලස්සනට මුළු සිටි එකම ඩෙකොරේට් කරලා තියෙනවා මේ මම ඉන්න සිටි එක. ඉතින් අද මම පෙන්වන්න හදන්නේ ඔයාලට මගේ ජීවිතයේ ආසම කාලේ මම කරන ආසම vlog එක. ඇත්තටම මට මතකයි මම ගිය අවුරුද්දෙත් නත්තල් vlog එකක් කරා. ඉතින් මේ අවුරුද්දෙත් මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද මං ඉන්න සිටි එක සරසලා තියෙන්නේ කියලා. ඒ වගේම ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. අපි හැමදේම බලමු ඉස්සරහට. ඇත්තටම අවුරුද්දකට එකපාරයි මේ ලස්සන කාලේ උදා වෙන්නේ. ඉතින් මේ කාලේට මෙහි ඉන්න මිනිස්සු ගොඩක් එළියට බහිනවා. සීතලයි, ගොඩක් සීතලයි. හැබැයි උනාට මෙහි ඉන්න මිනිස්සු එළියට බහැලා ඇවිදිනවා. මොකද මේ හැමතැනම සරසලා තියෙන්නේ. ඉතින් මේ හැමතැනකම මෙහි ඉන්න මිනිස්සු ඇවිල්ලා ෆොටෝස් ගන්නවා. ඒගොල්ලෝ එක එක මතක සටහන් ඒගොල්ලන්ගේ ජීවිතේට එකතු කර ගන්නවා. ඔයාලට පේනවද? අතන ලස්සනට ක්‍රිස්මස් එකට ඩෙකොරේට් කරලා තියෙනවා. එතෙන්ට මිනිස්සු ගොඩාක් ඇවිල්ලා ෆොටෝස් ගන්නවා. ඉතින් හැම මිනිස්සෙම ආසයි ජීවිතේ මතක සටහන් එකතු කරගන්න. ඉතින් අතන මාරම ලස්සනයි. මේ කාලය ඇවිල්ලා අමුතුම වයිබ් එකක් තියෙන කාලයක්. මේ කාලේට මම කැමති වෙන්න එක දෙයක් තමයි පළවෙනි එක ක්‍රිස්මස්. මේ නත්තලත් එක්ක එන සීතල, පරිසරයේ වෙනස් වීම, ඒ දේවල් වලට මම ගොඩාක් ආසයි. ඒ හැමදේම එන්නේ මේ නත්තලත් එක්ක. ඔයාලට පේනවද කොච්චර සීතල වුණත් මිනිස්සු එළියට බහැලා ෆොටෝස් ගන්නවා, රෙස්ටුරන්ට් වලට යනවා, කනවා බොනවා, විනෝද වෙනවා. ඔයාලට පේනවද නත්තල වෙනුවෙන් මේ සිටි එක විතරක් නෙමෙයි ඩෙකොරේට් කරලා තියෙන්නේ. මේ අවුවට තියෙන හැම රෙස්ටුරන්ට් එකක්ම ඩෙකොරේට් කරලා තියෙන මාර ලස්සනට. මේ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා. ඇත්තටම මේ වගේ ලස්සන දේවල් දකිද්දි ඔයාලට හැංගෙන හැඟීම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම තාසයි ඒ කමෙන්ට් කියවන්න. ගයිස් මෙතන තියෙන ලස්සන කොහොමද? මෙතන මාර ලස්සන ඩෙකොරේට් කරලා තියෙනවා. එතන ඇවිල්ලා තියෙන්නේ රෙස්ටුරන්ට් එකක්. එතන මාරම ලස්සනයි යා. ගයිස් ඔයාලට පේනවද මේ හැමදැනම මිනිස්සු ගොඩයි. මෙතන තියෙන ලස්සන කොහොමද? මාරම ලස්සනයිනේ. ගයිස් මෙතන ඉස්සරහා තියෙනවා ක්‍රිස්මස් මාකට් එකක්. අපි යන් දැන් මේ ක්‍රිස්මස් මාකට් එක බලන්න. අනිවාර්යයෙන්ම
හැම අවුරුද්දේ මේ ක්‍රිස්මස් මාකට් එක තියෙනවා. ඔයාලට පේනවද දෙසැම්බර් මාසේ පටන් ගැම්මත් එක්ක මේ සිටි එක සම්පූර්ණ වෙනස් වෙනවා. ඉතින් මේවා දකිද්දී හරිම ආසයි ඇත්තරම. ඔයාලට අනිවාර්යෙන් මේ හැමදේම පෙන්වන්න ඕනේ. මම දන්නවා ලංකාවේ ඉන්න රොමේනියාවට ගොඩක් කට්ටිය එන්න බලන් ඉන්නවා කියලා. රොමේනියාව කියන්නේ වැඩම විතරක් නෙමේ. මේ වගේ ලස්සන දේවලුත් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. මේ ඇවිල්ලා රොමේනියාවේ තියෙන වෙනස්ම පැත්තක් ඇත්තරම රොමේනියාවොත් මේ වගේ දේවලුත් ජීවිතේට එකතු කරගන්න අමතක කරන්න එපා. මේ හැමතැනම තියෙන්නේ කෑම තමයි. එක කෑම වර්ග ගොඩක් තියෙනවා. ගම්ම තියෙන්නේ පෝක් තමයි ඉතින්. එතන තියෙනවා එක සොසේජස් දාත්ති. සොසේජස් මේ කොම්පියන් පෝක් තියෙනවද ඔයාලට? තියෙන පෝක් බේකන් වර්ග මේ ඇවිල්ලා තියෙන රොමේනියා ට්‍රැඩිෂනල් කෑම. මෙතනත් තියෙන සොසේජස් වර්ග එක ඔක්කොම මේ පෝක් වලින් තමයි හදලා තියෙන්නේ. අද මිනිස්සු ගොඩයි මෙතන මේ වීඩියෝ කරන්න තමයි සෑහෙන මිනිස්සු ගොඩක් ඉන්නවා අද. මේ පැත්තේ තමයි ඔක්කොම මේ කෑම ජාති තියෙන්නේ. එහා පැත්තේ වයින් අරම ඒවා තියෙනවා. සෑහෙන දුරක් තියෙනවා මේ කෑම කඩ. මේ තියෙන වයින්. එතන තියෙන වයින්. ගයිස් අර උඩ තියෙන පාන් කොහොමද පාන්ගේ සයිස් එක? පාන්. මේ තියෙන එක සුප් වර්ග. වයින් කොෆි තියෙනවා මෙතන. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා. මේක ඇවිල්ලා දෙසැම්බර් මාසේ පටන් ගත්ත දවසේ ඉඳන්ම තියෙනවා මේ කානිවල් එක. මෙතන තියෙන පෑන් කේක්ස්. ඉතින් මේක තමයි මේ ක්‍රිස්මස් මාකට් එක රොමේනියාවේ. ගයිස් පේනවා මෙතන තියෙනවා ලොකු නත්තල් ගහක්. ඒකේ මේ මැණික රම්මයක් හයි කරලා තියෙනවා. මාරම ලස්සනයි. මේ සීතලත් එක්ක මේ තියෙන වයිබ් එක මාර ලස්සන වයිබ් එකක් තියෙනවා. ඔයාලට පෙන්වන්න තියෙනවා තව දෙයක්. මේ ක්‍රීඩාව කරන්න තියෙන්නේ නත්තල් කාලේ විතරයි. පේනවද? මට සමහර වචන පැටලෙනවා මොකද සීතල වැඩි. ඒ තරම් සීතලයි. වචනත් පැටලෙනවා සීතල වැඩි කමට. ලස්සනයි නේ මෙතන. ලස්සන ටෙඩි බියා කෙනෙක් ඉන්නවා. මමත් පොඩි එකෙක් වගේ මෙතන පිටිපස්සේ ඉන්න ටෙඩි බියාත් එක්ක ෆොටෝ එකක් ගත්තා. කැප් එක දාගන්න එනවා සීතල වැඩි. කැප් එක දාගෙන යන්නත් බෑ අමාරුයි. නොදා යන්නත් බෑ. ඊට වැඩි අමාරුයි සීතල. ගයිස් අපි යන් චෙන්තුරක පැත්තට.
ඇත්තටම මාර ආස vlog එකක් තමයි අද කරන්නේ. අනිත් ඒවාටත් ආසයි. හැබැයි මේකට ඊට වැඩි ආසයි. වව්. ගයිස් ඔයාලට පේනවාද ඉස්සරහා ගහලා තියෙනවා ලා මුල්තානි කියලා. ලා මුල්තානි කියන්නේ හැපි නිව් ඉයර්. පේනවා මෙතන තියෙන ලස්සන. මෙතන නම් මාරම ලස්සනයි යා. හිතා ගන්න බැරි තරම් ලස්සනයි මෙතන. මං හිතනවා ඔයාලා මේ vlog එක ගොඩක් එන්ජොයි කරනවා ඇති කියලා. ගයිස් පේනවාද ඔයාලට ඉස්සරහා ගයිස් දැන් මං ඇවිල්ලා ඉන්නේ මගේ ජීවිතේ මං ආසම තැනට ක්‍රිස්මස් කාලේට මං ආසම තැනට ඇවිල්ලා ඉන්නේ මම ඔයාලට වෙන්නනම් එයි කියලා. පේනවාද ඔයාලට ඉස්සරහා ක්‍රිස්මස් ට්‍රී එක? ඔන්න ඔය ක්‍රිස්මස් ට්‍රී එක මාරම ලස්සනයි අයියා. ඇත්තටම මෙතන එන්ජොයි කරන්න පුළුවන් තැන. මෙන්න මෙතන තියෙන ක්‍රිස්මස් ට්‍රී එක මාරම ලස්සනයි. ගයිස් මෙතෙන්ට ආවම තියෙන්නේ නම් අමුතුම හැඟීමක්. ඇත්තටම මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම ඒ කොහොමද කියන්නේ? මට ඒක කියන්න වචන නැහැ ඇත්තටම. ඔයාලා බලලම එන්ජොයි කරලා තේරුම් ගන්න මෙතන තියෙන වයිබ් එක මොන වගේ වයිබ් එකක්ද කියලා. මේ හැම තැනම මිනිස්සු පිරීලා ඉන්නේ. පේනවද? ගයිස් මේ තියෙන මම ඔයාලට ඈතට පෙන්නපු ක්‍රිස්මස් ට්‍රී එක. මම දැන් ක්‍රිස්මස් ට්‍රී එක ළඟටම ආවා. මාරම ලස්සනයි අයියා. පේනවද? ලයිට් ගොඩයි. මාරම ලස්සනයි අයියා. පේනවද මෙතන තියෙන ලොකු තෑගි පෙට්ටියක්. ඉතින් තෑගි කියන්නේ ඇත්තටම ක්‍රිස්මස් එකට නැතුවම බැරි දෙයක් නේ. අපි පවුලේ කට්ටියට නෑදෑයන්ට හැමෝටම තෑගි දෙනවා. ඉතින් තෑගි කියන්නේ ක්‍රිස්මස් එකට නැතුවම බැරි දෙයක්. මෙතන ඉන්න නත්තල් සීයා නිකන් මම වගේනේ. ගයිස් තාම ඉවර නැහැ ක්‍රිස්මස් මාකට් එක. තව ඉස්සරහට තියෙනවා. ඇත්තටම මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ මෙතන. ඇත්තටම අපේ ජීවිතේ සමහර දවස් තියෙන හරි අමාරු දවස්. එපා කරපු දවස් තියෙනවා. හැබැයි මේ වගේ තැනකට ආවම ඒ දවස් ඔක්කොම ඒ දවස්වල වුණ හැමදේම අමතක වෙනවා. මං හිතන්නේ මං හරි. මේ තියෙන්නේ ක්‍රිස්මස් මාකට් එකේ අනිත් කොටස. මෙතන ඔක්කොම තියෙන්නේ වින්ටර් ඇඳුම්. වින්ටර් ක්ලෝතින් මෙතන ඔක්කොම තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රිස්මස් මාකට් එකට නම් කෑම වලින් නම් අඩුවක් නැහැ. කෑම බීම එතනින් ගියාම ඇඳුම් ඒ හැමදේම තියෙනවා. එතන තියෙනවා පැණි තියෙනවා. එක එක පැණි වාර තියෙනවා. හැම තැනම මිනිස්සු ෆොටෝ ගහලා තමන්ගේ මතක සටහන් එකතු කරගන්නවා. ඔයාලට පේනවද? ඔයාලට පේනවද? මම මේ ඔයාලට ඉස්සෙල්ලා ඈතට පෙන්නපු මැනික රවුන්ඩ් එක. ඒක හැබැයි තාම යන්න පටන් අරන් නැහැ. මාරම ලස්සනයි ඒක ගත්තා. මම දැන් යන්න පටන් ගත්තා. ගයිස් මේ ක්‍රිස්මස් මාකට් එකේ ඇවිදලා ඉවර කරන්න බෑ. තවත් කඩ තියෙනවා. කඩ ගොඩක් තියෙනවා.
මේ බ්ලොග් එක ගොඩක් දිග වෙයි. හැබැයි වුණාට මම සම්පූර්ණ වීඩියෝ එකම දානවා පොඩ්ඩක්වත් කට් කරන්නේ නැතුව. ගොඩක්ම රොමේනියාවට එන්න බලන් ඉන්න කට්ටියට දැනගන්නයි මම මේ දාන්නේ මේ වගේ දේවලුත් රොමේනියාවේ තියෙනවා කියලා. ගයිස් මෙතන පොලිමක් ඉන්නවා මේ කන්න. ගයිස් ඔයාලට පේනවද? මේ හරි මාර නිදහස්, මේ හරි කට්ටිය අඩුයි. ඒ හින්දා මාර නිදහස් මේ හරි. මේ ඇවිල්ලා චර්ච් එක. මෙතෙන්ට ලස්සනට පේන මැනික රවුන්ඩ් එක මේ. පේනවද? මේ දේවල් දකිද්දි ඔයාලා නත්තල ගැන මොකද්ද හිතන්නේ? ඔයාලට හැංගෙන හැංගීම මොකද්ද නත්තල ගැන? මෙතන තියෙන්නේ රත් කරපු වයින් තියෙන්නේ. මම හිතන්නේ ලෙව් 12ක් දකෝද වයින් කප් එක. ඇත්තටම මේ ඉරිදා කියන දවස් වලට සෙන්සුරාදා ඉරිදා කියන දවස් වලට මෙතන පිරලා තියෙන්නේ. මොකද ඒ තරම් මිනිස්සු ගොඩක් මෙතෙන්ට එනවා. අනිත් එක ආයේ 31st night. මාර සෙනක තෝගයක් එනවා මෙතෙන්ට. ගයිස් මෙතනින් මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. මම හිතනවා ඔයාලා මේ බ්ලොග් එක බලලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. අපි ආයේ මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. මේ ඇවිල්ලා මම රොමේනියාවේ සමරන 7 වෙනි නත්තල ගොඩක් ආසයි. ඇත්තටම ඉතින් කියන්න වචන නැහැ. ඔයාලා හැමෝටම සුබ නත්තලක්.